හෙලෝ කොහොමද කට්ටිය? ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් ගෙනාවා. හැමෝම හොදින් ඇති කියලා හිතනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මොකක්ද කියලා දැන් දන්නවා ඇති. අද වීඩියෝ එක තමයි ඉතින් පරවින්ගෙන් බිත්තර ගන්නෙ කොහොමද? අලුතෙන් හදන යාළුවන්ට තමයි මේ ප්‍රශ්නේ ලොකුවටම තියෙන්නේ. ඒ කියන්නේ මාත් හදන්න ගත්ත මුල් කාලේ මාස 6ක් විතර යනකම් පරේ බිත්තර දැම්මේ නැහැ. බිත්තර ඊට පස්සේ එක එක මගුල් ගල්ලා තමයි කොහොම හරියට ජෝඩුවා සෙට් කරලා තමයි ගත්තේ. අපි ඉතින් එහෙනම් බලමු කොහොමද කරන්න කියලා. බිත්තර ගන්න විදිය කියන්නේ වයස් සීමාවන් එක එක ඒවා තියෙනවා. අපි ඒ ටික බලමු එහෙනම්. එහෙනම් යන් ඉතින් අපි වීඩියෝ එකට. We've been waiting for so long. We've been waiting for this time. හරි ඉතින් යාළුවනේ අපි මුලින්ම බලන්න ඕනේ ඔයා ගන්න කුරුල්ලගේ කිරිල්ලගේ වයස. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි කියමු කුරුල්ලට තියෙනවා කල්ලි 8ක්. කිරිල්ලට තියෙනවා කල්ලි 10ක්. එතකොට පොඩ්ඩක් වැඩිමල්නේ නේ. කිරිල්ලි වැඩිමල්. එතකොට පොඩ්ඩක් බිත්තර දාන්න පරක්කු වෙනවා. ඒකට අපි කරන්න ඕනේ එකම වර්ග කියන්නේ එකම වර්ග කියන්නේ එහෙම නෙවෙයි. කුරුල්ලයි කිරිල්ලි දෙන්නම කල්ලි 9 10 වගේ හොඳ සත්තු දෙන්නෙක් ගන්න ඕනේ. කල්ලි 9 10 වගේ හොඳ සත්තු ගත්තට පස්සේ හොඳ පැටව ගන්න පුළුවන්. ඊට පල්ලෙන් සත්තු බිත්තර දානවා. ඒ කියන්නේ කල්ලි 7 8 ඒ වගේම බිත්තර දානවා. බිත්තර දැම්මට සමහර බිත්තර හරියන්නේ නැහැ, සවුත්තු වෙනවා. ඒ කියන්නේ පැටව වෙන්නේ නැහැ. ඒ බිත්තරේ ජීවයක් නැහැ. ඒකට අර කල්ලි 10ට වඩා හොඳ මේ ලොකු සත්තු දෙන්නෙක් ගන්නවා නම් ඒ කට්ටියගේ බිත්තරත් හොඳයි. අර සමහර සත්තු ඉන්නවා පැටවුන්ට කවන්නේ නැහැ. පොඩි සත්තු වෙනවා. ඒ කට්ටියත් මේ පොඩ්ඩක් බලලා ගන්නවා. ඒ කියන්නේ හොඳට බලන්න ඕනේ. ඔය පොඩි කට්ටිය හදනකොට පොඩි සත්තු හදනකොට ඒක තමයි එකක්. අපි දෙවෙනි එක බලමු. එතකොට දෙවෙනි එක තමයි මේ ඔයා කෝඩුවෙන් කිරි අලුතෙන් බිත්තර දාලම නැත්තම් සත්තුන්ට බිත්තර දාන්න එකක් තියෙන. සමහර සත්තු කෝටු අදින්නේ නැහැ. සමහර සත්තු නම් කෝටු අදිනවා. කිරි හට්ටියක් ඔය බිත්තර දාන භාජන තියෙන්නේ. මේ පරවින්ට බිත්තර දාන්න තියෙනවා. අන්න ඒ වගේ එකක් තියලා තියන්න ඕන. ඒ වගේ එකක්. එතකොට මේ දැන් කිරි හට්ටියක් තනන නිකම්ම හට්ටිය තියන්න බෑ. වැලි ටිකක් දාලා ඊට උඩින් මේ පිදුරු තියෙන පිදුරු හරි කෝටු කෑලි හරි අන්න ඒ වගේ මොන හරි ටිකක් අතුරුනවත් දාලා තමයි තියන්න ඕනේ. එතකොට මේ අර දෙන්න ඒකට මෙව් වෙලා හුරු වෙලා ඊට පස්සේ බිත්තර දාන්න ඒකට යනවා. එහෙමත් ඉක්මනට බිත්තර දාගන්න බිත්තර ගන්න මේ එක විදියක්. ඊට පස්සේ ආයි තමයි මේ කූඩුවට කෝටු කෑලි දාලා තියන්න ඕනේ. පොඩි පොඩි කෝටු කෑලි. මෙන්න මේ වගේ මේ වගේ චූටි මේ පරෙන්ට මේ එකතු කරන කෝටු කෑලිනේ. මේ වගේ ඒවා දාලා දිවුවට පස්සේ මේ සත්තු ඒ කෝටු කෑලි උගේ බක්කියට අදිනවා. එහෙමත් දැනගන්න පුළුවන් බිත්තර දාන්න ඉන්නේ නැත්තම් එහෙම දැම්මට පස්සේ බිත්තර දැමීම ඉක්මන් කරනවා. ඔය දැන් කිව්වෙත් එක විදියක්. ඊට පස්සේ ආයිතින් බලන්න ඕනේ යාළුවනේ අපි මේ කියන්නේ දැන් ඔයාගේ කූඩුව බිම තියනවා කියමුකෝ. බිම තියෙනවා නම් නිතරම බල්ලු පූසෝ අනම්මනම් සත්තු යනවා මේ කූඩුව ඉස්සරහින්. එක්ක කූඩුවේ දැලෙලිලා පරින්ව බය කරනවා. ඒ වගේම මේ සිද්ධ වෙනකොට පරේ බිත්තර දාන්නේ නැහැ. මොකද ඒ කට්ටියට බිත්තර දාන්න හොඳ මේ පසුබිමක් නැහැනේ. ඒ කියන්නේ නිතරම බය වෙනවා. අන්න ඒ වගේ වුණා. අනික මේ බක්කි තියනවා නේද? ඔය බක්කි වලට මේ පොර කනවනේ කට්ටිය. ඒ පොර කනකොට බිත්තර දාන්නේ නැහැ කොහොමත්. අර කට්ටියට හරියන එකක් නැහැ, සෙට් වෙන එක. අපි අපේ විදියටම කිව්වොත් සෙට් වෙන බක්කියක් නැහැ. දැන් මේ ඔය පෙන්නන් ඉන්න ඔය බිත්තර දාලා ඉන්න සතයි ඔය යට බිත්තර දාලා ඉන්න සතයි ඔගුන් දෙන්න මේ උඩ සෙට් වෙන බක්කිය ඉන්නේ. ආයි දැන් මේ පැත්තේ ඉන්න ජෝඩුවක් ඉන්නවනේ. ඒ කට්ටිය ඉස්සර ඉඳන්ම ওই බක්කියට වෙලා ඉන්නේ. එහෙම තමයි මේ සෙට් මේ පරින් මෙව කරගන්න ඕනේ. ඒ කියන්නේ බිත්තර දැමීම ඉක්මන් කරගන්න පුළුවන්. ඔය කියපු විදි ටිකෙන්. හරි ඉතින් යාළුවනේ වගේ පොඩි කරුණු ටිකක් තියෙන්නේ. මම ඉතින් ඔයාලට තව දෙයක් කියන්නම්. ඔයාලා කඩේකින් හරි ගෙදරකින් හරි මහ ජෝඩුවක් ගන්නවා කියමුකෝ. හොඳට ඒ කියන්නේ කලින් බිත්තර දාපු ජෝඩුවක්
ගන්නවා නම් මේ පොඩ්ඩක් ගන්න පොඩ්ඩක් හොඳට හොයලා බලලා ගන්න. සමහර මාසත්තු ඉන්නවා පැටවුන්ට කවන්නේ. පැටව හදනවා හොඳට හදනවා. පැටිය ලොකු කරන්නේ. ඒ කියන්නේ පැටිය ටිකක් බට වගේ මේ බටත් ඉන්නේ පොඩි කාලෙදි මතයල්ලා දානවා. ආයි බිත්තර දානවා. ආයි පැටව හරියට හදන්නේ. ඒ වගේ සත්තු අරගන්න එපා මේ අපරාධේ. ඒකෙන් දාලා හොඳට හොයලා බලලා ගන්නකොට ගන්න. ඔච්චරයි ඉතින් තියෙන්නේ. ওই ටික තමයි පොඩි කරුණු වගේක් තියෙන්නේ. ওই ටික හරියට කරලා බලන්න එක. අර මේ කූඩුවට කොටු කැලි දාන එක නම් ඒ කියන්නේ අනිවාර්යයි. ඒ කියන්නේ ඒක නම් මාත් කරනවා. එතකොට බිත්තර දාන එක ඉක්මන් කරනවා. හරි තියාරුනේ අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔය වගේ පොඩි කරුණු ටිකක් තියෙන්නේ. ඔයාලත් කරලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. like එකකුත් දාන්න. මගේ ඉතින් අනිත් channel එක තියෙනවා. ඒ කියන්නේ vlog channel එක. vlog channel එක මම යටින් link එක දාලා තියන්නම් comment section එකේ description එකේ. ඒක sub කරලා පොඩි help එකක් දෙන්න. වීඩියෝ බලන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.